පැණිකුරුල්ලා කියන්නේ සොබාදහමේ දකින්න ලැබෙන ඉතාමත් විශ්මිත සහ සුන්දර කුඩා පක්ෂියෙක්. මොහුන් ප්‍රධාන වශයෙන්ම ඇමරිකානු මහාද්වීපවල උතුරු සහ දකුණු ඇමරිකාව දකින්න ලැබෙනවා. ලෝකයේ ඕනෑම දිශාවකට ඉහළට පහළට දෙපසට සහ පසුපසට පියාසර කළ හැකි එකම පක්ෂියා මුහුන්ය. මලකින් පැණි උරා බොන අවස්ථාවලදී එකම තැන පියාපත් සලමින් ස්ථාවරව සිටීමේ සුවිශේෂී හැකියාවක් මොහුන්ට තිබෙනවා. මොහුන් තත්පරයකට වාර 50 සිට 80ක් දක්වා ප්‍රමාණයක් පියාපත් සලනවා. ඒ වේගය නිසා පියාපත්වලින් හමින් හඬක් පිටවන නිසයි මොහුන්ට හමින්බර්ඩ් යන නාම ලැබී තිබෙන්නේ. ලොව සිටින කුඩාම පක්ෂියා වෙන්නේ බී හමින්බර්ඩ් නැමැති වර්ගයයි. උන්ගේ බර ග්‍රෑම් 2කටත් වඩා අඩුයි. මල් ඇතුළත ඇති පැණි ලබා ගැනීමට පහසු වන පරිදි දිගු හොටක් සහ නලයක් වැනි දිවක් මොහුන්ට පිහිටා තිබෙනවා. මොහුන් ප්‍රධාන වශයෙන්ම මල් පැණි මත යැපෙන අතර ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා කුඩා කෘමීන් වද ආහාරයට ගන්නවා. ලංකාවේ අපි බොහෝ වෙලාවට පැණිකුරුල්ලා කියලා හඳුන්වන්නේ සන්බර්ඩ් සූටික්කා කියන පක්ෂියාවයි. සන්බර්ඩ් සහ හමින්බර්ඩ් පෙනිමින් ටිකක් සමාන වුණත් උන් පක්ෂි පවුල් දෙකකට අයත් වෙනවා. සූටික්කන් අපේ රටේ බහුලව දකින්න ලැබෙන අතර හමින්බර්ඩ්ස්ලා දකින්න ලැබෙන්නේ ඇමරිකානු කලාපයේ පමණයි. ස්තුති. ඉන්දිකාබ්‍රෝ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න ස්තුතියි.